හරියනම් අද අපි කතා කරන්න යන්නේ සරල අනුවර්තීය චලිතය ගැන. එතකොට සරල අනුවර්තීය චලිතය කියලා කියන්නේ අපි දන්නවා ඇප්ලයිඩ් පේපර් එකේ අපිට අනිවාර්යයෙන්ම හම්බෙන ගාන. එතකොට මේ ගාන ඇත්තටම ගොඩක් ලේසි. ඔය ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ටිකක් ඒක සංකීර්ණ කරගෙන ඉන්නවා ඒක හදන විදිය. ඉතින් මම අද කරන්නේ සරල අනුවර්තීය චලිතයට අදාළ සම්පූර්ණ තියරි එකම කවර් කරන එක ගානක් අරගෙන. එතකොට මම මේ ගාන හදන ක්‍රම කීපයක් ඔයාලට පෙන්නනවා. එතකොට මේ තියරි එකේ අපිට තියෙන කොටස් ඔක්කොම ටික මේ කවර් කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා සරල අනුවර්තීය චලිතය ගානක් දුන්නාම ඒක හදන්න පුළුවන් විදි කීපයක් තියෙන්න පුළුවන්. එතකොට ඒක ගානෙන් ගානට වෙනස් වෙනවා. එතකොට මේ ගාන හරහා ඔයාලා සරල අනුවර්තීය චලිතයේ තියරි ටික ආයෙ පාරක් ඉගෙන ගැනීමක් වගේ තමයි වෙන්නේ. අපි බලමු මොකද්ද මේ ගාන මම මේ තෝරගෙන තියන්නේ 2024 ආපු A level ගාන. බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. හරි අපිට ගානේ කියනවා ස්වභාවික දිග A වන සැහැල්ලු ප්‍රත්‍යක්ෂ තන්තුවක එක් කෙලවරක් O කියලා අචල ලක්ෂයකට අනිත් කෙලවර ස්කන්ධයෙන් මුණ P අංශුවකටද ඇදලා තියෙනවා. ඊට පස්සේ P සිරස් චලිතයේ යොදවා ඇත. එතකොට අපි දන්නවා මේක සරල අනුවර්තීය චලිතය යොදවා ඇත කියලා තමයි කියන්නේ. අංශුව සිරස්ස පහළට ගමන් කරන විට ඕට පහළින් OA දුර A වෙද්දී. එයාගේ ප්‍රවේගය මූල 2GA කියලා අපිට දෙනවා. එතකොට අපි දන්නවා A කියලා කියන්නේ ස්වභාවික දිග. ඒ කියන්නේ ස්වභාවික දිග පහු කරද්දී තමයි මේ මූල GA කියන ප්‍රවේගය යාට තියෙන්නේ. O සිට 3A පහළින් වූ B ලක්ෂයකදී අංශුව ක්ෂණික නිශ්චලතාවයට පත් වෙනවා කියලා කියනවා. සරල අනුවර්තීය චලිතේ මේ අංශුව යන පල්ලෙහාම ලක්ෂය තමයි ඔය B කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකය 3 බෙදීම 2 mg බව පෙන්වන්න කියලා තමයි අපිට ගානේ කියන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඒත් එක්කම මම තව තියරි ටිකක් ඔයාලට පැහැදිලි කරන්නම් මේ ප්‍රත්‍යස්ථ මාපාංකය සෙවීම සම්බන්ධයෙන්. දැන් මේ ගාන කියන විදිහට අපිට තියෙනවා O කියලා මට්ටමක් ඒක ස්ථාවර මට්ටමක්. එතකොට අපි මෙන්න මෙහෙම තන්තුව තියෙනවා. තන්තුවේ ස්වභාවික දිග තමයි මේ සිම්පල් A කියලා කියන්නේ. එතකොට මෙතනින් පහළට ඇදෙන ඕනම දෙකක් තන්තුවේ විතතියක් එනවා. ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාට තන්තුව ඇදිලා තමයි තියෙන්නේ. හරි. දැන් මම කියන්න මෙන්න මේ ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්න අපිට තියෙන විදි ගැන. පළවෙනිම විදිය තමයි අපිට දෙන්න ඕනේ විතතිය. අපිට මේ තන්තුවේ විතතිය දුන්නොත් ඒ කියන්නේ මේ ඇදුන දුර දුන්නොත් අපිට පුළුවන් මෙන්න මේ අංශුව ස්වභාවික නැත්නම් සමතුලිතතාවයේ තියෙන වෙලාවෙදී මෙන්න මේ තන්තුවට අදාළව ප්‍රත්‍යස්ථ මාපාංකය ලබා ගන්න. මම උදාහරණයක් වෙන්නම් මේ ගානට නෙමෙයි මම වෙන ගානක් මම හිතලා එක් කරන්න. අපි හිතමු මේක තමයි අංශුව. ස්වභාවික දිග A කියලා හිතමු. එයාගේ විතතිය අපි හිතමු A බෙදීම 2යි කියලා. එතකොට මෙන්න මේ අංශුව බල සමතුලිත අවස්ථාව නැත්නම් මේ නිදහසේ මෙයා එල්ලිලා ඉද්දී තමයි මෙයාගේ බල සමතුලිත අවස්ථාවක් එන්නේ. අන්න ඒ වෙලාව සලකලා අපි කරන්නේ මෙන්න මෙයාගේ බල සටහන ලකුණු කරගමු මුලින්ම. පල්ලෙහාට mg තියෙනවා. අංශුව m නම් ඒතර උඩට තියෙනවා තන්තුවේ ආතතිය. තන්තුව ඇදලා තියෙන නිසා මේකේ ආතතියක් ඇතිලා තියෙනවා. එතකොට මේ බල සමතුලිතතාව සලකනවා මේ අංශුවේ. ඒතර මට ලියන්න පුළුවන් mg සමානයි t කියලා. අපි දන්නවා t කියන්නේ මෙන්න මේ තන්තුව ඇදුන නිසා තන්තුවේ ඇතිවන ආතතිය. එතකොට අපිට තියෙනවා හූග්ගේ නියමය කියලා එකක්. හූග්ගේ නියමයෙන් අපිට කියනවා මෙන්න මේ t සමානයි ලැම්ඩා e බෙදීම l. එතකොට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා අපිට මෙන්න මේ ආතතිය හොයාගන්න පුළුවන්. එතකොට l කියලා කියන්නේ ස්වභාවික දිග, ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකය, e කියලා කියන්නේ අපේ මේ තන්තුව ඇදුණු දිග. ඒ කියන්නේ ස්වභාවික දිගේ සිට ඇදුණු දිග නැත්නම් විතතිය කියලා අපි කියනවා. එතකොට මේ t කියන එකට මම දාන්න පුළුවන් ලැම්ඩා ඇදලා තියෙන දිග a බෙදීම 2යි. ඊට පස්සේ l කියන්නේ ස්වභාවික දිග ඒක a. ඒක සමාන වෙනවා mg ට. එතකොට මට ලැම්ඩා කියන එක මට ගන්න පුළුවන් මෙතනින් a අකුරට අයින් වුණාම දෙකේ ඉලක්කම මෙහෙට ගියාම 2ක් mg කියලා. මේක තමයි අපිට ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්න කියලා කිව්වොත් හොයන එක විදිය. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ගානේ විතතියක් ගැන කියන්නේ නැහැ. ඒතකොට විතතියක් දන්නේ නැතුව මේ විදිය පාවිච්චි කරලා අපිට ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්න බෑ. එහෙනම් අපිට යන්න වෙනවා වෙන ක්‍රමයකට මේකේ ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්න. ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්න පුළුවන් දෙවෙනි විදිය තමයි මෙන්න මේ ලක්ෂයක් සලකලා මෙයාට දානවා අපි ශක්ති සංස්ථිති මූලධර්මය. එතන මේ තමයි දෙවෙනි අවස්ථාව. ශක්ති සංස්ථිති මූලධර්මය යොදන්න. ශක්ති සංස්ථිති මූලධර්මය යොදන්න අපි දන්නවා අපිට ඕනේ විභව ශූන්‍ය මට්ටමක් අපි මුලින්ම සලකන්න ඕනේ. මම ගන්න මේක ස්ථාවර ලක්ෂය මට ඒක ලේසි නිසා ඒක විභව ශූන්‍ය මට්ටම කියලා. අපි දන්නවා දැන් ශක්ති සංස්ථිති මූලධර්මය යොදන්න අපිට ඕනේ අවස්ථා දෙකකට අදාළ දත්ත ඕනේ. ඒ කියන්නේ විභව ශක්තිය, චාලක ශක්තිය සහ මේ ගණන් වල අලුතෙන් හැදෙනවා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා එකනේ. මම මේක පෙන්නන්නම් ශක්ති සංස්ථිති මූලධර්මය යොදද්දී. මම මේ අවස්ථාවේදී ප්‍රවේගය මුකුත් දන්නේ නැති නිසා මේක මට ගන්න බෑ. හැබැයි මට ගානේ කියනවා මෙන්න මේ A අවස්ථාවට ආවම මෙයා පල්ලෙහාට යන්නේ 2GA 2ක් AG
මූලය කියන ප්‍රවේගයෙන් තමයි පල්ලෙහාට යන්නේ. අපි හිතුවොත් එහෙම මෙයා මෙන්න මේ වගේ ලක්ෂයේදී පල්ලෙහා මට්ටමට එනවා කියලා. ඒ කියන්නේ B මට්ටමට එනවා කියලා අපි හිතුවොත් එහෙම මෙතනදී ප්‍රවේගය අපි දන්නවා බිඳුවක් එනවා. එතකොට දැන් මම දන්නවා මෙන්න මේ අවස්ථාවයි සලකලා මට ශක්ති සංසිද්ධි මූලධර්මය යොදන්න පුළුවන්. අපි බලමු ශක්ති සංසිද්ධි මූලධර්මය දාලා කොහොමද මේ අපේ ප්‍රත්‍යස්ථා මාපාංකය හොයන්නේ කියලා. දැන් මම මේ A කියන අවස්ථාව සැලකුවොත් එහෙම මට එනවා චාලක ශක්තිය භාගයක් m v වර්ග වෙනකොට මෙතන ප්‍රවේගය 2ක් ag කියලා එනවා. ධන ඊට පස්සේ මෙතන තියෙන විභව ශක්තිය. ඒතර මම මෙතන තමයි විභව ශුන්‍ය මට්ටම කියලා ගන්න. ඒතර මෙහා ඉන්නේ විභව ශුන්‍ය මට්ටමට පල්ලෙහා නිසා අනිවාර්යෙන් ඍණ උත්තරයක් තමයි එතන එන්න ඕනේ. එතකොට mg පල්ලෙහාට තියෙන නිසා මම මෙතන ඍණ a කියලා දානවා. විභව ශුන්‍ය මට්ටමේ පල්ලෙහා ඉන්න නිසා. මෙතනදී අපිට ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් නැහැ. හේතුව මෙතනදී තමයි තන්තු ඇදෙන්න මුලින්ම පටන් ගන්න. එතකොට මේ අවස්ථාවේ තන්තු ඇදිලා නැහැ. ද්විතීය අවස්ථාව නිසා අපි එතන ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් දාන්නේ නැහැ. මේක සමාන වෙනවා. මෙන්න මේ අවස්ථාව සැලකුවොත් එහෙම මේ අවස්ථාවේදී චාලක ශක්තිය වෙන්නේ බිඳුවයි. මොකද මෙතන ප්‍රවේගය බිඳුව වෙන නිසා. ඊට පස්සේ විභව ශක්තිය වෙන්නේ mg මේක තියෙන්නේ 3ක් a. ඒ කියන්නේ o ඉඳලා 3ක් a මට්ටමින් තමයි මෙන්න මෙයා ඉන්නේ. අපිට ඒක ගානේ දත්තයක් විදිහට දෙනවා. එතකොට ඍණ 3ක් a එනවා. විභව ශුන්‍ය මට්ටමේ පල්ලෙහා ඉන්න නිසා. ධන දැන් තමයි මේ විශේෂ අලුත් එක්කෙනා එන්නේ අපිට. ඒ තමයි මෙන්න මේ තන්තු ඇදුන නිසා මේ තන්තුවේ ගබඩා වෙනවා ප්‍රත්‍යස්ථ විභව ශක්තිය කියලා එකක්. ඔන්න මේ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය අපිට හොයන්න පුළුවන් භාගයක් ලැම්ඩා E වර්ගය බෙදීම L කියන සමීකරණය. එතකොට E කියලා කියන්නේ දැන් මේ වෙලාවේ තියෙන විතතිය. මේ සමීකරණය ආදේශ කරොත් මට එනවා භාගයයි ලැම්ඩා E වෙනුවට දානවා මම මේ වෙලාවේ ඇදලා තියෙන්නේ එතන සම්පූර්ණ 3යි a මෙතෙන් දාන්න ඇදෙන ගන්න. එතකොට 2යි a තමයි ඇදෙන්නේ. 2ක් a වර්ගය බෙදීම අන්තිම ස්වභාවික දිග වෙන්නේ a. හරි. මේක සුළු කරගෙන ගියොත් මට මෙතනින් එනවා mag මෙතනින් එනවා ඍණ mag සමානයි ඍණ 3ක් mag මෙතනින් එනවා ධන මෙතනින් 4යි එතකොට 2ක් කියලා ලැම්ඩා. එතන මෙතනදී මෙයයි ඇඟිල්ල මේක බිඳු වෙනවා. ඒක මේ පැත්තට එනවා 3ක් mag සමානයි 2ක් a ලැම්ඩා. එතකොට ලැම්ඩා කියන එක කෙනාට මට එනවා ඒ අකුරට අයින් වෙනවා 3 බෙදීම 2ක් mg කියලා එනවා. ඕක තමයි අපිට ගානේ කියන්නේ මෙන්න මේක තමයි පෙන්වන්න කියලා කියන්නේ. දැන් මම පෙන්නුවා කොහොමද මේකේ ප්‍රත්‍යස්ථ මාපාංකය හොයන්නේ විදි දෙකකට. එකක් තමයි අපි විතතිය දීලා තියෙන අවස්ථාවට විතතිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට විතතියක් දීලා නැත්නම් ශක්ති සංසිද්ධි මූලධර්මය පාවිච්චි කරලා අපිට ලැම්ඩා එක හොයාගන්න පුළුවන්. හරි දැන් අපි යමු ගාන ඊළඟ කොටසට. ගාන ඊළඟ කොටසෙන් අපිට කියනවා තවද පීහි චලිතය මෙන්න මේ සරලානුවර්තීය චලිතය අපිට සමීකරණයක් දෙනවා. අන්න ඒකෙන් දෙනු ලබන බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒක හරි දැන් මම මේ කොටස මම ගන්නවා. මෙතනත් දැන් වැදගත් කොටසක් තියෙනවා. ඒක තමයි අපිට සරලානුවර්තීය චලිතයේ ගානක් දුන්නොත් එයාලා අනිවාර්යයෙන්ම කියනවා මෙන්න මේ සමීකරණය අපිට ලබා ගන්න කියලා. මොකද මේක තමයි සරලානුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක් සරලානුවර්තීය චලිතය යදනවා නම් අනිවාර්යෙන් එයා මෙන්න මේ සමීකරණය තෘප්ත කරන්න ඕන. ඒ නිසා තමයි අපිට ගානේ මේක ඔප්පු කරන්න කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් ගොඩක් කොමන් ස්ටෙප් එකක්. එහෙනම් අපි අනිවාර්යෙන්ම වගේ දකිනවා මේ ගණන් වල මෙන්න මේක ඔප්පු කරන්න කියලා. අපි මේක බලමු කොහොමද ඔප්පු කරන්න කියලා. මේක තව දත් වර්ගයක් අපිට දෙනවා. ඒක තමයි මෙහි x කියන එක නා a ට වඩා විශාලයි. ඒ කියන්නේ මෙන්න මේ a දිගට වඩා x කියන එක නා විශාලයි. සහ OP කියලා කියන්නේ x. O ඉඳලා p කියන්නේ මේ වස්තුව. ඒතර O ඉඳලා තමයි වස්තුවට දුරම ඉන්නේ x කියන එක. වන අතර ඊට පස්සේ ඔමේගා බිඳුවට විශාලයි. ඒක නිර්ණය කරන්න ඕනේ නියතයක් කියලා. දැන් අපිට ගාණේ කියනවා x කියන එක නා. ඒ කියන්නේ මෙන්න මෙයා මයින් මෙන්න O කියන පිටුමේ ඉඳලා. ඒතර මම මෙහෙම දාගන්නවා. O කියන පිටුමේ ඉඳන් මයින් නිසා මේක තමයි x වෙන්නේ. එතකොට මට ඕන නම් මෙන්න මේ අවස්ථාවේදී මේ p කියන අංශයේ තරණය මම මෙන්න මේක දෙපාරක් කාලය විශ්ින් අවකලනය කරා නම් මට එනවා යාගේ තරණය. ඒතර මම කාලය විශ්ින් එකපාරක් අවකලනය කරා ප්‍රවේගය එනවා. ඒ කියන්නේ x dot. ආයි පාරක් අවකලනය කරාම x double dot. ඒතර මේක තමයි මෙන්න මේ වෙලාවේ මේ වස්තුවට තියෙන තරණය. ඒක තමයි අපි ඊළඟ ස්ටෙප් එක. මේක තරණය මාක් කරගන්න එක. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙයාට දානවා. දාන්න මෙන්න මෙහෙට පල්ලෙහාට තියෙන mg උඩට තියෙනවා t මේ වෙලාවේ මම මෙයාට දානවා පල්ලෙහාට f සමාන ma. හරි තව දෙයක් තියෙනවා. එතකොට මට මේ ලාක්ෂණික සමීකරණය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි f සමාන ma පාවිච්චි කරලා ලාක්ෂණික සමීකරණ ලබා ගැනීම.
එකක් තමයි මේ f සමාන ma කියන එක පාවිච්චි කරලා. මේකේ කරලා ඊට පස්සේ මම අනිත් ක්‍රමය කියන්නේ. f සමාන ma පාවිච්චි කරාම මට එනවා mg වින t සමානයි m x ඩබල් ඩොට්. එතකොට මේ වෙලාවේ තරණය තමයි x ඩබල් ඩොට් වෙන්නේ. එතකොට t කියන එක මම හොයන්න ඕනේ. එතකොට t ට මම අර කලින් ලිව්වා t කියන්නේ lambda e බෙදීම l. මේකේ මම ලියන්න පුළුවන් mg ඍණ lambda කියන එක මම කලින් හොයාගත්තා. 3 බෙදීම 2ක් mg e කියලා කියන්නේ විතතිය. එතකොට විතතිය වෙන්නේ මේ අවස්ථාවේදී මෙන්න මෙතන ඉඳලා මේ ස්වභාවික දිගේ ඉඳලා ඇදෙන දිග තමයි විතතිය. මේ සම්පූර්ණ එකම ගන්න බෑ අපිට. එතකොට ඒක වෙන්නේ මේක සම්පූර්ණ දිග x මේක a. එතකොට මේක වෙන්නේ x ඍණ a. මේක ගොඩක් අය වරද්ද ගන්න තැනක්. ඒ නිසා මේක හරියටම දාන්න මේක ගොඩක් අය x කියලා දානවා මේ විතතියට. හරියටම බලන්න විතතිය මොකද්ද කියලා මේ අවස්ථාවේ තියෙන. මොකද මේක වැරදුනොත් මේක ගන්න බෑ අපිට කොහෙදාවත්. ඊට පස්සේ ස්වභාවික දිග කියන එක අපි දන්නවා a. මේක සමානයි mx ඩබල් ඩොට්. හරි දැන් මට පුළුවන් මේ සමීකරණය m අකුර අයින් කරගන්න ඒක පොදු නිසා. ඊට පස්සේ මේක ඇතුළේ ඉඳන් සුළු කරගන්න පුළුවන්. ඉතින් වෙනවා g ඍණ 3 බෙදීම 2යි gx බෙදීම a මෙතනින් දාන එනවා 3 බෙදීම 2යි g කියලා එනවා. මෙතනින් එනවා x ඩබල් ඩොට්. එතන මේක සුළු කරගත්තාම 5යි g බෙදීම 2යි ඍණ 3 බෙදීම 2යි gx බෙදීම a සමානයි x ඩබල් ඩොට් කියලා එනවා. හරි ඊළඟ පියවර තමයි වැදගත් දේ මේ x ගේ සංගුණකය අපි හැම වෙලේම ධන එක තියාගන්න ඕනේ. x ගේ සංගුණකය ධන එක තියාගන්න ඕනේ. x ගේ සංගුණකය ධන එක කරන්න නම් අපි මේ සම්පූර්ණ කොටසම එළියට ගන්නවා. 3 බෙදීම 2යි g බෙදීම a x දැන් මෙතන තියෙන ධන එක තමයි සංගුණකය. ඊට පස්සේ ඊටු කොටස ලියා ගන්න මෙතන ඍණ වෙන්න ඕනේ. g අකුර හරි දෙකේ ඉලක්කමත් හරි. එතකොට 3යි a කියන එක තියෙන්න ඕනේ. එතකොට මෙතන a බෙදීම 3යි ඊට අමතරව පහ ඉලක්කම මෙතන එනවා 5යි. සමානයි x ඩබල් ඩොට්. දැන් මම මේ සම්පූර්ණ කොටස මෙහෙට අරගන්නවා. මේක තමයි අතනම ඔමේගා වර්ගය කියලා එන්නේ. x ඩබල් ඩොට් ධන මේක තමයි ඔමේගා වර්ගය වෙන්නේ. x ඍණ 5ක් a බෙදීම 3 සමානයි බිඳුව. දැන් අපිට ලියන්න පුළුවන් ඔමේගා කියලා කියන්නේ 3යි g බෙදීම 2ක් a මෙයාගේ වර්ගමූලය කියලා. හරි. අපිට ඕනි කරන උත්තරේ අපි අරන් තියෙන්නේ. එතකොට අපිට අවසාන වශයෙන් මේක ලියන්න පුළුවන් මෙන්න මේ වස්තුව සරල අනුවර්තීය චලිතය දෙනවා කියලා. හේතුව අපි සරල අනුවර්තීය චලිතයට දාලා ලාක්ෂණික සමීකරණය ඔප්පු කරගෙන තියෙන මෙන්න මේ චලිතයට දාලා. දැන් අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසට යනකම් තව එකක් තියෙනවා මේකම අපි බලමු කොහොමද අපේ එකක් තමයි f සමාන ma පාවිච්චි කරලා ලාක්ෂණික සමීකරණය ගන්න පුළුවන්. තව විදියක් තියෙනවා. සමහර අවුරුදු වල මේක කියලා මහලා මේ විදිහට හොයන්න කියලා. ඒක තමයි ශක්ති සංස්ථಿತಿ මූලධර්මය යොදලා. සමහර අවුරුදු වල ගණන් දැක්කොත් එහෙම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඒක කියලාම තියෙනවා ශක්ති සංස්ථಿತಿ මූලධර්මය පාවිච්චි කරලා මෙන්න මේ ලාක්ෂණික සමීකරණය ලබා ගන්න කියලා. අපි බලමු ඒක කොහොමද ගන්නෙ කියලා. හරි. ශක්ති සංස්ථಿತಿ මූලධර්මය යොදන්න මම කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මොකක් හරි අවස්ථා දෙකක් මේ වෙලාවෙත් මට ඕන වෙනවා. එතකොට මම එක අවස්ථාවක් ගන්නම් මෙන්න මේ අවස්ථාව. මම මේ ප්‍රවේග සහ ඒ විස්ථාපනය දන්න අවස්ථාවක් ගන්නවා මේක. සහ දෙවෙනි අවස්ථාව විදිහට මට ගන්න වෙන්නේ මෙයා. මෙයා තමයි මේ සරල අනුවර්තීය චලිතයේ තියෙන මොකක් හරි සාධාරණ අවස්ථාවක්. එතකොට ශක්ති සංස්ථිති මූලධර්ම යොදන්න මම මුලින්ම ඒ ලක්ෂය සැලකුවොත් එහෙම මට එනවා ඒ වෙලාවේදී චාලක ශක්තිය භාගයක් m v වර්ගය 2g ධන විභව ශක්තිය එනවා m g විභව ශූන්‍ය මට්ටමේ පල්ලෙහා ඉන්න නිසා ඍණ a. මේ වෙලාවේ ප්‍රත්‍යස්ථ විභව ශක්තියක් නැහැ හේතුව තන්තු ඇදලා නැති නිසා. මේක සමාන වෙනවා. මෙන්න මේ අවස්ථාවේ ප්‍රවේගය මම හිතනවා x ඩොට් කියලා. මේක තොරණයනේ මේක. එතකොට x ඩොට් තමයි මම හිතන්නේ මේ වෙලාවේ ප්‍රවේගය. එතකොට මේක x දුරක් ඇදලා තියෙනවා. එතකොට x ඩොට් වෙනවා එයාගේ ප්‍රවේගය. මෙතන ලියන්න පුළුවන් භාගයක් m x ඩොට් වර්ගය. x ඩොට් කියලා කියන අතර ප්‍රවේගය. ධන mg මේ වෙලාවේ විභව ශූන්‍ය මට්ටමේ ඉඳලා x දුරක් තමයි පල්ලෙහා ඉන්නේ. එතකොට මට ලියන්න පුළුවන් ඍණ x කියලා. ඊට අමතරව අවසාන වශයෙන් මට එනවා මෙන්න මේ විතතිය නිසා එන ප්‍රත්‍යස්ථ විභව ශක්තිය. එතකොට ඒක මම කලින් කිව්වා E සමානයි භාගයක් ලැම්ඩා E වර්ගය බෙදීම L කියන සමීකරණය ගන්න පුළුවන්. භාගයක් ලැම්ඩා වෙනකොට එනවා 3 බෙදීම 2ක් mg. E වර්ගයට එනවා E කියලා කියන විතතිය. ඒක හරියටම බලලා දානවා විතතිය මොකද්ද කියලා. විතතිය මේ අවස්ථාවේදී වෙන්නේ x නෙවෙයි x ඍණ a නැවත. x ඍණ a. ඊට පස්සේ මේකේ වර්ගය එනවා
බෙදීම ස්වභාවික දිග සිම්පල් A. දැන් මේක සුළු කරගෙන යමු. AG ඍණ මෙතනින් උත් වෙනවා AG සමානයි. මෙතනින් එනවා භාගයක් x ඩොට් වර්ගය ධන මෙතනින් එනවා ඍණ gx අල්ලගෙන එක ලියන්න. මෙතනින් එනවා එතකොට 3යි g බෙදීම 4 x ඍණ a වර්ගය බෙදීම a. ඔය විදිහ තමයි එන්නේ. එක බිඳුවයි භාගයයි x ඩොට් වර්ගය ඍණ gx ධන 3යි g බෙදීම 4 x ඍණ a කියන එකනාගේ වර්ගය ඍණ a. right දැන් මම මේ කරන්නේ කාලය විශ්ලේෂණ අවකලනය කරනවා. ඉතින් මට එනවා බිඳුව සමානයි භාගයයි 2යි x ඩොට් x ඩබල් ඩොට් දෙක ඉලක්ක මිශ්‍රණය x ඩොට් ආයි පාරක් අවකලනය වෙනවා x ඩබල් ඩොට් ඍණ gx ඩොට් ධන නියතය 3යි g බෙදීම 4යි a. එතකොට මෙන්න මේක අවකලනය කරගන්න අපිට 2යි x ඍණ a x ඩොට් ඔය විදිහට එනවා. ඊට පස්සේ මට පේනවා මේ x ඩොට් කියන එක නා මේ පද තුනටම x ඩොට් කියන එක නා ඉන්නවා. ඒතර මට යව අයින් කරගන්න පුළුවන්. යවත් අයින් කරගෙන මේක සුළු කරගත්තාම මට එනවා x ඩබල් ඩොට් ඍණ g ධන 3යි g බෙදීම 2ක් a x ඍණ a කියලා එනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ g අකුර මේකේ ඇතුළට දාගන්න එක. බිඳුව සමාන x ඩබල් ඩොට් ධන 3යි g බෙදීම 2ක් a x ඍණ a මේ ඇතුළට ඉතින් මෙතනින් එනවා 2ක් a බෙදීම 3යි කියලා එනවා. ඊට පස්සේ පියවර මම ආයෙ මෙතන උඩින් ලියන්න. බිඳුව සමානයි x ඩබල් ඩොට් ධන 3ක් g බෙදීම 2ක් a මෙතනින් එනවා x මෙතනින් හැදෙනවා 3යි 3යි 2යි 5යි ඍණ 5යි a බෙදීම 3. අයි පාරක් අපිට සරලානුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය ලැබිලා තියෙනවා. එතකොට මෙතන ඔමේගා කියලා කියන්නේ 3යි g බෙදීම 2ක් a කියන කෙනාගේ වර්ගමූලය. මෙතන ඔමේගා වර්ගය දැම්මම අපිට ඕනි කරන ලාක්ෂණික සමීකරණය ආයි පාරක් එනවා. ඉතින් මම හිතන්නේ දැන් පැහැදිලි ඇති කියලා අපිට ලාක්ෂණික සමීකරණය ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් f සමාන ma පාවිච්චි කරන එක. අනිත් එක ශක්ති සංස්ථිති මූලධර්මය යොදන එක. හරි. අපි දැන් යන් ගාන ඊළඟ කොටසට. හරි. ගාන ඊළඟ කොටසට යන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා මට කියන්න මෙන්න මේ ලාක්ෂණික සමීකරණය ගැන. අපි තියරි ඉගෙන ගද්දි දන්නවා අපිට ලාක්ෂණික සමීකරණය දෙන්නේ මෙන්න මේ විදිහට. x ඩබල් ඩොට් ධන ඔමේගා වර්ගය x සමානයි බිඳුව. හැබැයි මෙතනදී සමීකරණය ලැබිලා තියෙන ටිකක් වෙනස් විදිහකට. x ඍණ 5යි a බෙදීම 3 කියලා විදිහකට තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. x වෙනුවට මේක තියෙනවා. මේක වෙන්න හේතුව තමයි අපි මෙන්න මේ x මනින තැන. x මනින තැන අනුව තමයි මෙන්න මේ වෙනස් වෙන්නේ. අපි මේ x මැන්නොත් එහෙම හරියටම මෙන්න මේ සරලානුවර්තී චලිතයට අදාළ කේන්ද්‍රයේ ඉඳලා උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම අපි හිතමු ස්වභාවික දිග a වුණ තන්තුවක් තියෙනවා. මේ ස්වභාවික දිගේ ඉඳලා මේ අංශුව mg බරක් තියෙනවා t. එතකොට අපි ගත්තොත් ලැම්ඩා කියන එක mg කියලා. එතකොට මෙයාගේ විතතිය වෙන්නේ a. එතකොට මෙන්න මේ අංශුව බල සමතුලිත අවසන් නැත්නම් මේ ස්වභාවිකව ඉන්න විදිය. සමහර විට ඔයාලට මේ පොයින්ට් එක අහුවෙලා ඇති ඔයාලා ගණන් හදද්දී ඒ තමයි සරලානුවර්තීය චලිතයක කේන්ද්‍රයේ පිහිටුම ඉන්න තැන. මෙන්න මේ සරලානුවර්තීය චලිතයේ කේන්ද්‍රය හැම විටම පිහිටන්නේ මේ බල සමතුලිත වෙන අවස්ථාව. ඒ කියන්නේ මේ mg බලයයි t බලයයි සමාන වෙන අවස්ථාව. නැත්නම් අපි කිව්වොත් එහෙම මේක නිදහසේ එල්ලීලා තියෙන අවස්ථාව තමයි කේන්ද්‍රයේ පිහිටීම එන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රයේ තියෙන අතනම මෙන්න මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. අපි මෙන්න මේ x කියන එක නා කේන්ද්‍රයේ ඉඳලා මැන්නොත් ලාක්ෂණික සමීකරණය මෙන්න මේ විදිහට එන්නේ. අපි මෙන්න මේ කියන්නේ මෙන්න මේ උසේ ඉඳන් ගත්ත නිසා තමයි අපිට එන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි අපි බලමු ඒක ඇත්තක්ද කියලා මෙන්න මේක පාවිච්චි කරලා. අපි දන්නවා දැන් මෙයා සරලානුවර්තී චලිතය යෙදෙනවනේ. සරලානුවර්තී චලිතය යෙදෙද්දී කේන්ද්‍රයේ පිහිටීම එන්න ඕනි බල සමතුලිත අවස්ථාවට නම් මෙන්න මේ බල නැත්නම් මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා x දුර වයින්නවා නම් මෙන්න මේ x දුර අපි මේ මෙතනින් යන x දුර කේන්ද්‍රයේ ඉඳලා වයින්නවා නම් අපිට එන්නේ සරලානුවර්තී චලිතයේ ලාක්ෂණික සමීකරණය මෙන්න මේ ආකාරයෙන්. ඒ කියන්නේ එතකොට x ට මුකුත් මෙන්න මේ වගේ කෙනෙක් එන්නේ නැහැ. දැන් මේක අපිට ඇවිල්ලා තියෙන්නේ හේතුව අපි මේ x මනින්නේ කේන්ද්‍රයේ ඉඳලා නෙවෙයි මෙන්න මේ උඩම කියන ලක්ෂයක ඉඳලා. දැන් අපි යමු ගාන ඊළඟ කොටසට. ඊළඟ කොටස අපිට කියනවා ඉහත චලිතයේ සමීකරණය කැපිටල් x සමානයි x ඍණ 5ක් a බෙදීම 3
කියන මෙන්න මේ ආදේශය පාවිච්චි කරලා ආයෙත් ලියන්න කියලා කියනවා. දැන් බලමු ඒක කොහොමද ආයෙත් ලියන්නේ කියලා. දැන් මම දන්නවා මෙන්න මේ ආදේශ ගේන්නේ මම ඇත්තටම x තමයි ඔය ආදේශ ගේන්නේ simple x capital X ඇතුලෙන් ගේන්නේ. එතකොට මෙන්න මේ අපේ ලාක්ෂණික සමීකරණ ඇතුලේ simple x ලා දෙන්නෙක් ඉන්නවා. ඒත් අපිට මේ දෙන්නම අයින් කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? මේක නම් ප්‍රශ්නයක් නෑ. අපිට කෙලින්ම මෙයාව දාගන්න පුළුවන්. හැබැයි මේ x double dot කියන එක නම් අයින් කරගන්න විදියක් ඕන. ඒක කරන්නේ මෙන්න මේ විදියට. මෙන්න මෙයාව අරගෙන කාලය විශේෂයෙන් දෙපාරක් මම අවකලනය කරනවා. කාලය විශේෂයෙන් එකපාරක් අවකලනය කරා වෙනවා x dot සමානයි simple x dot. i පාරක් අවකලනය කරා වෙනවා x double dot සමානයි simple x double dot. දැන් මට පුළුවන් මෙන්න මෙයා වෙනුවට capital X කියලා ආදේශ කරන්න. එතකොට මම මෙයාව i පාරක් ලියා ගන්න පුළුවන් x double dot ධන omega වර්ගය capital X සමානයි බිඳුව කියලා. එතකොට මේක තමයි ඔය ප්‍රශ්නේදී බලාපොරොත්තු වෙන උත්තරය. ඊළඟ කොටසට බලමු. ඊළඟ කොටස අපිට කියනවා අංශුවේ මෙම සරල අනුවර්තීය චරිතයේ කේන්ද්‍රය විස්තාරය හා ආවර්ත කාලය සොයන්න. හරි. අපිට දැන් කියනවා කේන්ද්‍රය හොයන්න, විස්තාරය සොයන්න සහ ආවර්ත කාලය හොයන්න. මුලින්ම මෙන්න මේ තියරි එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක අපි හිතමු මෙන්න මේ අවස්ථාවේ තමයි කේන්ද්‍රය තියෙන්නේ. යන පහත්ම ලක්ෂය තියෙන්නේ මෙන්න මෙතන. අපි ඒක ගමු A කියලා. එහෙම වුණොත් ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේක මේ ටික අනිවාර්යෙන් ඔළුවේ තියෙනවා. ඒක තමයි කේන්ද්‍රයේදී එයාගේ ත්වරණය බිඳුවක් වෙනවා. ප්‍රවේගය උපරිමයක් වෙනවා. ප්‍රවේගය උපරිමයක් වෙනවා කේන්ද්‍රයේදී. හැබැයි මෙන්න මේ අවම ලක්ෂයේදී මෙයාගේ ත්වරණය තමයි උපරිම වෙන්නේ. ප්‍රවේගය බිඳුවක් වෙනවා. හේතුව මෙයා ෂණික නිශ්චලතාවයට පත් වෙන මේ අවම ලක්ෂය. ඒතර ඔයාලා මතක තියාගන්න පුළුවන් මේ දෙන්න අනිත් පැත්ත කියන්නේ මේකේ අනිත් පැත්ත තමයි මෙතනදී වෙන්නේ. හරිද? රයිට්. ඔන්න ඕක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකට උත්තරයක් ගන්න. මේකෙදී අපි දන්නවා දැන් කේන්ද්‍රය හොයාගන්න ඕනේ. කේන්ද්‍රය වෙන්නේ කොහොමද? කේන්ද්‍රය වෙන්නේ ප්‍රවේගය උපරිම වෙන තැනදී. නැත්තම් ත්වරණය බිඳුව වෙන තැනදී. ඒ කියන්නේ මේකනේ අපි දැන් අලුතෙන් ගත ලාක්ෂණික සමීකරණය. මෙන්න මේක බිඳුවක් වෙන්න ඕනේ. මේක බිඳුවක් වෙද්දී මේකත් බිඳුවක් වෙනවා ත්වරණයේ අවස්ථාවේදී. ඒ කියන්නේ x double dot බිඳුවක් වෙද්දී x එක්කෙනත් බිඳුවක් වෙනවා. මෙන්න මේ c point එකේදී නැත්තම් ත්වරණයේදී. මේ සරල අනුවර්තීය චලිතේ නම් කේන්ද්‍රයේදී ඔක වෙනවා. එතකොට x බිඳුවක් වෙනවා කියන්නේ x කියන්නේ මෙන්න මෙයා. ඒතර මම ලියන්න පුළුවන් x ඍණ 5ක් a බෙදීම 3 සමානයි බිඳුවයි. x සමානයි 5යි a බෙදීම 3යි. මේකෙන් පැහැදිලි වෙනව නේද? මේ චලිතයට අදාළ කේන්ද්‍රයේ ඉන්නේ 5ක් a බෙදීම 3 කියන දුරින්. හැබැයි මයින් අපි x ඉදලා. ඒකට මෙතන ඉඳලා තමයි 5ක් a බෙදීම 3 කියන දුරින් තමයි ඕක තියෙන්නේ දැන්. දැන් පැහැදිලිද ඔයාලට? මම අර කලින් කිව්වනේ සරල අනුවර්තීය චලිතය මෙන්න මේ වගේ ආකාරයක් තමයි අපි තියරි වල ඉගෙන ගත්තේ කියලා. එතකොට මේ x අපි ඒ වෙලාවට මයින්නේ කේන්ද්‍රය ඉඳලා කියලා මම කිව්වනේ. එතකොට දැන් තේරුණාද මේ කේන්ද්‍රය වෙද්දි මේ x එකත් බිඳුව වෙන්න හේතුව? මොකද කේන්ද්‍රය වෙද්දි අපේ x දුරත් බිඳුවයි. ඒ නිසා තමයි මේකත් බිඳුව වෙන්නේ. එතකොට අපේ කේන්ද්‍රයේ පිහිටීම නැත්නම් c ගේ පිහිටීම තියෙන්නේ o ඉඳලා o සිට 5යි a බෙදීම 3ක් 5යි. ඊට පස්සේ මට දැන් ඕනේ මෙයාගේ විස්තරය කීයද කියලා. අපි දැන් දන්නවා විස්තරයේ පිහිටීම වෙද්දී ත්වරණය උපරිම වෙලා ප්‍රවේගය තමයි බිඳුවක් වෙන්නේ. එතකොට මේ ගාන සැලකුවොත් එහෙම අපි දන්නවා මෙන්න මේ c කියන කේන්ද්‍රය ඉඳලා මේ යන්න පුළුවන් පල්ලෙහාම ලක්ෂයේදී තමයි මේ විස්තරයක් හැදෙන්නේ. හරි. එතකොට අපි හිතමු මේක b ලක්ෂය නම් මේ b ලක්ෂයේදී තමයි මේ උපරිම විස්තරය හැදෙන්නේ. ඔයාලා තව දැනගන්න ඕනේ එක පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි මේ විස්තරය හොයද්දී අපිට මේ වගේ ගණන් වල නම් පල්ලෙහාට තියෙන කොටස තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි දන්නවා සරල අනුවාර්තීය චලිතයක මධ්‍ය ලක්ෂය නැත්නම් කේන්ද්‍රය ඉඳලා දෙපැත්තටම විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ යන උඩම ලක්ෂය සහ පල්ලෙහාම ලක්ෂය. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ සරල අනුවාර්තීය චලිතයේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා A කියන ලක්ෂයට එනකන් එයා සරල අනුවාර්තීය චලිතය තමයි යදෙන්නේ. හැබැයි මේ A ගෙන් පස්සේ මේ තන්තු බුරුල් වෙනවා. තන්තුව බුරුල් වෙලා මෙයා ගුරුත්වයට තමයි චලිතය වෙන්නේ. අන්න ඒ නිසා අපිට මේ උඩ පැත්තට යද්දි පොඩි ප්‍රශ්නයක් එනවා විස්තරය අපිට හරියටම ගන්න බැරි. හැබැයි පල්ලෙහාට යද්දි ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා අපිට මේ පල්ලෙහාට යද්දි චලිතය සලකලා අපිට උත්තරයක් ගන්න පුළුවන් ලේසියෙන්. ඒක ගන්න මෙහෙමයි. එතකොට මම දන්නවා මේ උඩම ලක්ෂයේ ඉඳලා මේ පල්ලෙහාටම ලක්ෂයට තියෙන දුර 3යි. එතකොට x කියන එක එතකොට 3යි. x කියන එක කෙනා 3යි. මොකද x කියන එක මනින්නේ මේ උඩම ලක්ෂයේ ඉඳලා. x කියන එක කෙනා 3යි වෙද්දි තමයි එයා විස්තරයේ තියෙන පිහිටීමට එන්නේ. එතකොට මම x ගේ අගය මෙතෙන්ට ආදේශ කරොත් එහෙම මට එන්න ඕනේ විස්තරයේ පිහිටීම හරියට. මොකද මේක තියෙන කැපිටල් x නේ වඩ උත්තරේනේ. කැපිටල් x වයින් හැම වෙලේම මේ කේන්ද්‍රයේ ඉඳලා.
ඒතර කේන්ද්‍රයේ ඉඳලා දුර මට හරියටම එනවා මෙන්න මේකට කැපිටල් x එන උත්තරේ හරියටම විස්තරයේ දුර තමයි. මේකට ආදේශ කරාම කැපිටල් x කියලා කියන්නේ x වෙනුවට 3ක් a ඍණ 5a බෙදීම 3යි. මෙතනින් එනවා 9a 9a කින් 4a 5a ගියම 4a බෙදීම 3යි. කැපිටල් x. එතකොට කැපිටල් x කියන්නේ මෙන්න මෙතන ඉඳලා කේන්ද්‍රයේ ඉඳලා මයින් දුර කේන්ද්‍රයේ ඉඳලා 4a බෙදීම 3කින් තමයි විස්තරය තියෙන්නේ. එතකොට මේ විස්තරය කියන්න පුළුවන් 4a බෙදීම 3. හරි ඊට පස්සේ ආවර්ත කාලය වань තියෙන ආවර්ත කාලය වෙන එක නම් ලේසි. මොකද මේ අවස්ථාවේ අපිට හිතන්න වෙන්නේ මෙයා පූර්ණ සරල අනුවර්තීය චලිතය දෙනවා කියලා විතර තමයි ආවර්ත කාලය ගන්න තියෙන්නේ. එතකොට මේ කියන්නේ t සමානයි 2ක් 5 බෙදීම ඔමෙගා 2ක් 5 එහෙම වෙනවා. ඔමෙගා අපි දන්නවා කලින් අපි හොයාගත්තා මට මතක හැටියට 3ක් g බෙදීම 2a 2a මූලය. එතන මට එනවා 2යි 5 2a බෙදීම 3g වර්ගමූලය. මේක තමයි අපේ ආවර්ත කාලය වෙන්නේ. හරි. අපි දැන් යමු ගාන ඊළඟ කොටසට. අපිට ගාන ඊළඟ කොටස කියනවා x වර්ගය සමාන ඔමේගා වර්ග c වර්ගයෙන් x වර්ග. සූත්‍රය බලන්න. මේක තමයි අතරම අපි තියරියක් විදිහට ඉගෙන ගන්නවා ප්‍රවේග සමීකරණය කියලා කියන්නේ ඕක. ප්‍රවේග සමීකරණය භාවිතා කරලා p හි උපරිම වේගය සොයන්න. මේ c යන විස්තරය වේ. හරි. මේක උපරිම වේගයනේ හොයන්න තියෙන්නේ. ප්‍රවේග සමීකරණය පාවිච්චි කළා තමයි අපිට උත්තරය ගන්න කියලා කියන්නේ. ඔමේගා වර්ගය c වර්ගය ඍණ x වර්ගය. එතකොට මේ c වර්ගය කියලා කියන්නේ විස්තරය. ඒතර මට මේකට ආදේශ කරන්න පුළුවන් ඕන එකපාර. විස්තරය මම දැන්වත් හොයාගත්ත නිසා 4a බෙදීම 3 වර්ගය ඍණ x වර්ගය. මෙතන මේක මේ දෙන්න පටල ගන්න එපා. මෙයා c කියලා මම දැන් කේන්ද්‍රය ගත්තේ. මේ c කියන්නේ විස්තරය තමයි මෙතන තියෙන්නේ. මේක ඕනනම් මම c නැතුව කේන්ද්‍රය කියලා ලියන්න. එතකොට ඒ දෙන්න දෙකක්. මේකයි මෙතන තිබ්බ c එකයි මේකයි සමාන නැහැ. හරි. එතකොට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා අපිට උපරිම ප්‍රවේගය හොයන්න කියලා කියන්නේ. අපි අර කලින් පොඩි මේකක් හඳා මෙතන කේන්ද්‍රය නම් එතන කේන්ද්‍රය කියලා ගත්තොත් මේක පල්ලෙහාම ලක්ෂය කියලා ගත්තොත් අපි කිව්වා මේ කේන්ද්‍රය තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. ත්වරණය බිඳුව වෙන්නේ. එතකොට මෙන්න මේ කේන්ද්‍රයේදී ප්‍රවේගය මම හෙව්වොත් මේක පාවිච්චි කළා ඒක තමයි මට සරල අනුවර්තීය චලිතය එන උපරිම ප්‍රවේගය. ඒක කොහොමද හොයන්නේ මේක පාවිච්චි කරලා? මෙන්න මේ අවස්ථාවේදී මට හොයාගන්න වෙනවා මේ කැපිටල් x ගේ අගය. මෙතනදී මෙතන කියන්නේ කේන්ද්‍රයනේ. කේන්ද්‍රයේදී මම දන්නවා කැපිටල් x ගේ අගය බිඳුව. මොකද කේන්ද්‍රයෙන් තමයි අපි කැපිටල් x මයින්. එතකොට මට ලියන්න පුළුවන් මේක x වර්ගය කියලා කියන්නේ ඔමේගා වර්ගය කියලා කියන්නේ 3g බෙදීම 2ක් a. මෙතනින් එනවා 16ක් a වර්ගය බෙදීම 9. එතකොට මේකට මට උත්තර එනවා 1යි 3යි 1යි 8යි 8යි g a 8යි g a කියලා එනවා බෙදීම 3. එතකොට x කියලා කියන්නේ 8යි g a බෙදීම 3 වර්ගමූලය. මොනම් තව ටිකක් මේක සුළු කරගන්න පුළුවන්. 4වත් 2නේ. එතකොට 2යි මූල 2යි g a බෙදීම 3. එතකොට මේක තමයි මට එන උපරිම ප්‍රවේගය. ගානේ අපිට ඊළඟ කොටස කියන්නේ එය ඉහළට යාමේදී p යන්තමින් o වෙත ළඟා වෙන බව පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මෙයා පල්ලෙහාට ගිහිල්ලා ආපහු මෙන්න උඩට යනවා. උඩට ගිහිල්ලා මෙන්න මේ o ලක්ෂයට ආපහු යන්තමින් එනවා. යන්තමින් එනවා කියන්නේ o ලක්ෂයේදී ප්‍රවේගය බිඳුවක් වෙනවා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. හරි. ඒක පෙන්වන්න නම් මට ඕනි වෙනවා මෙන්න මේ අවස්ථාවේදී තියෙන ප්‍රවේගය. ශක්ති සංසිද්ධික මූලධර්මය අනුව මෙන්න මේ චලිතය ඇතුළතදී ශක්ති හානියක් වෙන්නේ නැති නිසා මෙන්න මෙතනදී ප්‍රවේගයේ පල්ලෙහාට තියෙන ප්‍රවේගය තමයි උඩටත් තියෙන්න ඕනේ. එතකොට මෙතනින් පස්සේ ගුරුත්වය යටතේ චලිත වෙන නිසා මට සාමාන්‍ය චලිත සමීකරණ පාවිච්චි කරලා මෙන්න මේ මෙයා ප්‍රවේගයේ බිඳුව වෙද්දී මෙයා ගිය පුස a කියලා පෙන්වනවා නම් හරියට හරි. ඒතර මම පාවිච්චි කරනවා v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as කියන සමීකරණය. v වර්ගය කියලා අවසාන ප්‍රවේගය ඒතර බිඳුවක් එන්න ඕනි o ලක්ෂයේදී. u වර්ගය වෙන්නේ 2යි ag ධන 2යි a වෙන්නේ ගුරුත්වයට විරුද්ධව චලිත වෙන නිසා ඍණ g s කියලා තියෙන්නේ අපේ දුර. බලමු s කියන එක නා a වුණා නම් හරි. මෙතනින් එනවා 2යි gs සමානයි 2යි ga. එතකොට s කියලා එනවා a කියලා. අපිට ඕනේ උත්තරය ආවා. ඒ කියන්නේ මෙයා හරියටම
O කියන ලක්ෂයට ආවට පස්සේ නිශ්චලතාවය කියන්නේ O කියන ලක්ෂයට ඇවිල්ලා ආපහු මෙයා පල්ලෙහාට වැටෙන ගමන කියන්නේ O කියන ලක්ෂයට එනවා. එද්දී එයාගේ ප්‍රවේගය බිඳුවක් එනවා. ඊළඟ කොටස කියන්නේ B සිට O දක්වා ගමන් කිරීමට P ට ගතවන මුළු කාලය ඔන්න ඔය ගානේ දීලා තියෙන කාලය කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. සම්පූර්ණ කාලය කියන්නේ 2k බෙදීම 27g වර්ගමූලය 2 ධන 3 මුළු 3යි. 2 ධන 3 මූල 3යි. එන්න මේක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. එතකොට මම මේ සරල අනුවර්තීය චලිතය ආපහු පොඩි ඩයග්‍රෑම් එකකට ගත්තොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතන තමයි අපේ O ලක්ෂය තියෙන්නේ. O ලක්ෂයේ ඉඳලා මෙන්න මෙතෙන්ට A කියලා කියන්නේ තන්තුවේ ස්වභාවික දිග. ඊට පස්සේ මෙයාගේ කේන්ද්‍රය පිහිටනවා. කේන්ද්‍රයේ තියෙන O ඉඳලා 5 A බෙදීම 3යි. ඒ කියන්නේ මෙතෙන්ට එන්න ඕනි මේකෙන් A අඩු වුනහම 2k බෙදීම 3යි. 2k බෙදීම 3යි මේක. ඊට පස්සේ ඒක තමයි කේන්ද්‍රයේ පිහිටීම. කේන්ද්‍රයෙන් පස්සේ මෙයා යනවා පල්ලෙහාම ලක්ෂයට. පල්ලෙහාම ලක්ෂය කියන්නේ මෙයා විස්තාරය. විස්තාරය වෙන්නේ 4යි A බෙදීම 3යි. මෙතන තමයි අංශුව අන්තිමට ඉන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ චලිතය. ඒ කියන්නේ අපිට ඕනේ සම්පූර්ණ චලිතයනේ B ඉඳලා ආපහු O වෙනකම්. B සිට O දක්වා චලිතය. මේක A. මේක ගොඩක් වැදගත් චලිතයේ සම්පූර්ණ කාලය හොයන්න. මොකද මේකේ මේ සම්පූර්ණ චලිතයෙන්ම සරල අනුවර්තීය චලිතය නෙවෙයි. මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් තමයි සරල අනුවර්තීය චලිතය තියෙන්නේ. මෙතනින් පස්සේ තන්තුව බුරුල් වෙන නිසා ගුරුත්වය යටතේ චලිතයක් තමයි මෙතනින් පස්සේ තියෙන්නේ. එතකොට අපිට සරල අනුවර්තීය චලිතයේ සමීකරණ වළංගු වෙන්නේ මෙතෙන් ඉඳලා මෙතෙන් යනකම් විතරයි. මෙන්න මේ රීජන් එකේ විතරයි සරල අනුවර්තීය චලිතයේ සමීකරණ වළංගු වෙන්නේ. මෙතනින් පස්සේ අපි අනිවාර්යෙන් දාන්න ඕනේ සාමාන්‍ය චලිත සමීකරණ. මේ වැඩේ කරන්නේ මෙහෙමයි අපි කරන්නේ. කේන්ද්‍රය මුල් ලක්ෂයක් කරගෙන විස්තරය අරය කරගෙන අපි ගහනවා වෘත්තයක්. මෙන්න මේ විදිහට වෘත්තයක් හැදෙනවා. ඒ වෘත්තය මේ උස වැඩි නිසා මේක භාගයට මෙන්න මේ හරියෙන් තමයි මේක කැපෙන්න ඕනේ. මෙන්න මේ වගේ වෘත්තයක් ගහනවා. ඊට පස්සේ අපිට ඕනි මෙතනද මෙතෙන්ටනේ ඕනි මෙන්න මේ කෝණය තමයි ඕනි. මොකද අපි දන්නවා t කියලා කියන්නේ මෙතන කෝණය නැත්නම් අපි කියන θ බෙදීම ඔමෙගා. අපිට θ කෝණය ඕනි. θ කෝණය කියලා කියන්නේ මෙතන මෙතෙන්ට ගිහපු කෝණයනේ. අපිට මෙන්න මේ කෝණය තමයි අවශ්‍ය වෙන්නේ. ඒකත් එක්ක අපි එයාට එකතු කරනවා මෙන්න මේකට ගිහපු කාලය. මුලින්ම මේක බැලුවොත් එහෙම මේ කෝණය හොයාගන්න මට මේ කෝණයත් ඕනේ වෙනවා. ඒක මම θ කියලා දාගන්නවා. මේක අරය. එතකොට ඒක 4යි බෙදීම 3ක් වෙනවා. මම ලිව්වොත් එහෙම මේක බද්ධ පාදය මේක කර්ණය ඒක නිසා මට ලියන්න පුළුවන් cos θ කියලා. cos θ කියලා කියන්නේ බද්ධ පාදය 2k බෙදීම 3යි. කර්ණය 4k බෙදීම 3යි. එතනින් එනවට හරියටම භාගය. භාගය කියලා කියන්නේ θ වෙන්නේ අංශක 60. 5 බෙදීම 3යි. මේක අංශක 60යි. එතකොට මේක අංශක 120ක් වෙනවා. එතකොට මම ගන්නම් B සිට A දක්වා චලිතයට කාලය. BA වෙන්නේ θ වෙන්නේ අංශක 120ක්. ඒ කියන්නේ 25 බෙදීම 3යි. ඒක බෙදන්න ඕනි අපේ ඔමෙගාගේ. ඔමෙගා කියලා කියන්නේ මෙන්න මේක. 3g බෙදීම 2a ගේ මූලය. මේක ඕන සුළු කරගමු අපි 2k බෙදීම 3g මූලය i 2 බෙදීම 3යි. හරි. එතකොට TAB ගේ කාලය හරි. දැන් මට ඕනේ මෙතන මෙතෙන්ට යන කාලය. ඒකට මට දාන්න පුළුවන් v සමානයි u ධන at. හේතුව මේ ටික ගුරුත්වය යටතේ තමයි චලිතය වෙන්නේ. අවසාන ප්‍රවේගයේ බිඳුවක් එන්න ඕනේ. මොකද මෙතනින් තමයි කලින් ගාන අපි හැදුවා මෙතෙන්ට යාන්ත්‍රමින් තමයි ළඟා වෙනවා කියලා කියන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය වෙන්නේ මේකමයි. මේකේ උඩ අතර තියෙන ප්‍රවේගය 2 kg මූලය ධන ගුරුත්වයට විරුද්ධව චලිතය කරන නිසා ඍණ g තවක් t AO. එතකොට මේක මෙහෙට ගත්තාම g TAO සමානයි 2 kg මූලය TAO වෙනවා මට 2a බෙදීම g ගේ මූලය. හරි. එතකොට දැන් මම අන්තිමට කරන්න ඕනේ මට සම්පූර්ණ කාලය TBO කියලා කියන්නේ මෙයාගේ එකතුව. TBA ධන TAO. TBA කියලා කියන්නේ 2a බෙදීම 3g මූලය 2 බෙදීම
3යි ධන 2ක් a බෙදීම g මූලය. මට තියෙන උත්තරේ මම බැලුවාම 2ක් තියෙන 27 හදාගන්න ඕනේ. එතකොට මේ තුනේ ඉලක්කම ඇතුළේ ගත්තොත් එහෙම 3 3 9 27 එනවා. එතකොට මම එහෙම කරන්න. 2ක් a බෙදීම ඇතුළේ ගත්තාම 27 g එනවා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ 25 කියන එක විතරයි. ධන මූල g එක්කෙන හරි 2i එක්කෙන හරි 27 මූලය මෙතෙන්ට එන්න ඕනේ. 27 මූලය. එතකොට මට අන්තිමට එනවා 2ක් a බෙදීම 27යි g මූලය 2ක් 5 මට මේවා ලියන්න පුළුවන් 9 වරක් 3 ඒ කියන්නේ 3යි මූල 3යි. එතකොට මට එනවා b සිට o දක්වා යන්න මෙයාට ගිහිපු කාලය මෙතනින් එනවා. හරිනේ. එතකොට ඒකත් හරි. ඊට පස්සේ අපි යමු බලන්න අන්තිම කොටස තියෙනවා අපිට ඉහත සරල අනුවර්තීය චලිතය ආරම්භ කරනු ලැබුවේ p පහළට ඇද අතෑරීමෙන් නම් තන්තුවේ එහි ස්වභාවික දිගේ සිට කොපමණ දුරක් ඇදිය යුතුදයි ප්‍රකාශ කරන්න. දැන් අපිට ගාන කියන්නේ මේ සරල අනුවර්තීය චලිතයම ආරම්භ කරන්නේ මෙන්න මේ p කියන එක නම් මේ පල්ලෙහාට ඇදලා තමයි අතාරිනවා කියලා කියන්නේ. තන්තුව එහි ස්වභාවික දිගේ සිට කොපමණ දුරක් ඇදිය යුතුදයි ප්‍රකාශ කරන්න. ඒක එතන මේ කොටස ලේසියි මොකද ඒකේ තියෙන්නේ මේ සරල අනුවර්තීය චලිතයමයි. අපි දැන් අපි මේ ගානේ පටන් ගද්දි කිව්වේ මෙයා ඒ ලක්ෂයේදී මෙන්න මේ වගේ ප්‍රවේගයකින් පල්ලෙහාට යනවා කියලා. හැබැයි දැන් කියනවා මේ වෙනුවට මෙයාව පල්ලෙහාට ඇදලා අතහැරියනම් මේ සරල අනුවර්තීය චලිතයේම යෙදෙන්න කොච්චර දුරක් පල්ලෙහාට අදින්න ඕනද කියලා. ඉතින් ඒ පල්ලෙහාට අදින්න ඕනේ දුරම තමයි මෙන්න මේ චලිතයේදී මෙයා පල්ලෙහාට යන්න ඕනේ දුර. මොකද මේ දෙක සමාන වෙන්න එපා. ඒ කියන්නේ මට ඕනි මෙතනලා මෙයා පල්ලෙහාට යන උපරිම දුර. හරි ඒක හොයන්න පුළුවන් අර දැන් කලින් තිබුණ රූපෙන් මේක හොයන්න තිබුණා. මෙතන a ඊපස්සේ මෙතන මෙහෙම තියෙනවා මේක තමයි ස්වභාවික දිග වෙන්නේ. මේ ටික වෙන්නේ 2ක් a බෙදීම 3යි. මෙන්න මේ විස්තරය වෙන්නේ එතකොට 4ක් a බෙදීම 3යි. එතකොට මෙන්න මේක තමයි ස්වභාවික දිග. ඉතින්දලා මෙන්න මේ ප්‍රමාණයක් මම පල්ලෙහාට අදින්න ඕනේ. මෙන්න මේ දිග පල්ලෙහාට ඇදලා ඇතරියාම තමයි මෙන්න මේ සරල අනුවර්තීය චලිතය මේ දෙන්නේ. ඒ කියන්නේ ඒ දුර වෙන්නේ 2ක් a බෙදීම 3 ධන 4ක් a බෙදීම 3. එතකොට 3යි 6යි a කියන්නේ 2ක් a. එතකොට මෙන්න මේ ස්වභාවික දිගෙන් ඉඳලා 2ක් a දුරක් පල්ලෙහාට ඇදලා ඇතරියන මේ සරල අනුවර්තීය චලිතයම යෙදෙනවා. ඒ කියන්නේ මේ ප්‍රවේගම ආපහු ලබා ගන්න පුළුවන්. හරි. මේක තමයි එතකොට අපේ විවරණය. මේකේ වැදගත් වෙන්නේ ළමයි අපි ගාන පටන් ගද්දි කතා කරා විශේෂයෙන්ම අර ලැම්ඩා හොයන එක. ඒ කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංගය හොයන එකට අපේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බල සමතුලිත කරලා අපිට හොයන්න පුළුවන් අපේ විස්තරය ගාන දෙනවනම් විස්තරය දෙන්නේ නැති අවස්ථාවල ශක්ති සංස්කෘතික මූලධර්මය පාවිච්චි කරලා තමයි අපිට හොයන්න වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය ගන්න. ලාක්ෂණික සමීකරණය ගන්න මේ වගේ ක්‍රම දෙකක් තියෙනවා. පැහැදිලි කරා වගේ එකක් x = m දාන්න පුළුවන්. එහෙම නැත්නම් ශක්ති සංස්කෘතික මූලධර්මය දාන්න පුළුවන්. එතනින් පස්සේ ගණන් වලදී තමයි අපිට අර ප්‍රවේගයේ සමීකරණය නැත්නම් විස්ථාපන සමීකරණය දීලා ගාන ඉතුරු කොට සාහන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගානේ රටාව කියන්නේ සාමාන්‍ය අපි රටාවක් කියන්නේ සාමාන්‍ය අපි දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට ගාන ලැම්ඩා හොයාගෙන ඊට පස්සේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය කියලා ඔප්පු කරලා ඊට පස්සේ ඔය විස්ථාපන හරි ප්‍රවේග හරි සමීකරණ භාවිතා කරලා ඉවරලා විවිධ දේවල් එතන අහන එක එක ලක්ෂවලදී ප්‍රවේගය හරි නැත්නම් විස්තරය ටික අහලා අන්තිමේදී ගොඩක් වෙලාවට ඔය වගේ කාලයක් ගන්නවා. මෙතන මෙතෙන්ට කොච්චරද නැත්නම් මේ සම්පූර්ණ චලිතයට යන කාලය කොච්චරද ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි බේසිකලි මේ විදිය තමයි ඔයාලට ඕන ගණනක් දුන්නොත් මෙන්න මේ විදියට තමයි මේක හදන්නේ. මම හිතනවා ගාන පැහැදිලි කියලා. බලමු මම පුළුවන් තව එක ගානක් මේ වගේම විවරණය කරන්න. මීට වඩා වෙනස් ගානක් බලමු අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.